වෙල්කම් බැක් ටු ක්‍රීඩ ලංකා YouTube channel. ඔයාලා හැමෝම අහලා ඇතිනේ මේ කොලජන් කියන වචනය ගැන. විශේෂයෙන්ම තරුණ වෙන්න, සම පැහැපත් කරගන්න. එහෙමත් නැත්නම් හන්දිපත් රුදාව සම්බන්ධව කොලජන් ගැන ලෝකේ පුරාම ලොකු කතා බහක් තියෙනවා. හැබැයි හැමෝම කියන විදිහට මේ කොලජන් බිව්ව ගමන් මැජික් එකක් වගේ අපි ලස්සන වෙනවද? නැත්නම් මේක මාකටිං වැඩක් විතරයිද? අපි අද විද්‍යාත්මකව කතා කරමු මොකද්ද මේ කොලජන් කියන්නේ? මේකෙන් අපේ ඇඟට වෙන්නේ මොකද්ද සහ කොහොමද හරියටම කොලජන් පාවිච්චි කරන්නේ කියලා. සරලවම කිව්වොත් කොලජන් කියන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රධානතම ප්‍රෝටීන් වර්ගය. අපේ මුළු ඇඟේම තියෙන ප්‍රෝටීන් වලින් 30%ක්ම තියෙන්නේ කොලජන්. අපේ හැම ගත්තොත් ඒකෙන් 75%ක්ම තියෙන්නේ කොලජන්. මේක නිකන් හරියට ගොඩනැගිල්ලක් හදද්දී දාන කොන්ක්‍රීට් එකක් වගේ. ඔයාලා දැකලා ඇති පාලම් හදන්න පාවිච්චි කරන ලොකු යකඩ කේබල්. අන්න ඒ වගේම තමයි කොලජන් වල තියෙන ට්‍රිපල් හීලික්ස් කියන ව්‍යුහයත්. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල දම්වැල් 3ක් කඹයක් වගේ එකට තදින් වෙලිලායි තියෙන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි ග්ලයිසින් කියන පුංචි ඇමයිනෝ අම්ලය. ඒක හරියට අර කඹයේ දම්වැල් එකට තියලා තද කරන ස්ක්‍රූ එකක් වගේ. මේ නිසා තමයි අපේ ඇටකටු වලට වාණය වලටත් වඩා වැඩි ආතතියක් දරා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ හැම ඇට මිදුළු මාංශ පේශි නහර සහ හන්දි කියන මේ හැම දෙම එකට අල්ලලා තියාගන්න ගම් එකක් විදිහට වැඩ කරන්නේ මේ කොලජන් තමයි. ඒක නිසා තමයි අපේ හැමට හොඳ න්‍යම්නශීලී බවක් ලැබිලා තියෙන්නේ. ඔයාලා දන්නවද කොලජන් වර්ග 28කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා? හැබැයි අපේ ඇඟට වැටියෙන්ම වැදගත් වන්නේ මේකෙන් කොලජන් වර්ග 3ක්. මේ කොලජන් වර්ග වෙන්නේ type 1, type 2, type 3 ආකාරයටයි. ඉතින් අපි දැන් බලමු අපේ ශරීරයට වඩාත්ම වැදගත් වෙන කොලජන් වර්ග 3 ගැන. පළවෙනි එක, ඒ කියන්නේ type 1 කියන කොලජන් වර්ගය. මේ කොලජන් වර්ගය තමයි අපේ ඇඟේ 90%ක්ම තියෙන්නේ. හැම ඇටකටු සහ නහරවල ශක්තියට මේක ගොඩාක් වැදගත් වෙනවා. type 2 කියන කොලජන් වර්ගය. මේක තියෙන්නේ අපේ හන්දිවල. හන්දි ගෙවෙන එක නතර වෙන්නේ මේ කොලජන් වර්ගය මගින්. තුන්වෙනි වර්ගය, ඒ කියන්නේ type 3 කොලජන් වර්ගය. මාංශ පේශී සහ රුධිර නාලවල ව්‍යුහය හදන්න මේක උදව් වෙනවා. ඉතින් ඔයාලා කොලජන් සප්ලිමන්ට් එකක් දැනට යූස් කරනවා නම්, එහෙමත් නැත්නම් යූස් කරන්න හිතන් ඉන්නවා නම්, ඒකේ තියෙන්නේ මොන වර්ගයේද කියලා බලන එක ගොඩාක් වැදගත් වෙනවා. අපි දැන් බලමු අපේ ඇඟෙන් කොහොමද මේ කොලජන් අඩු වෙන්නේ කියලා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි. අපි වයසට යද්දී අපේ ඇඟෙන් ස්වභාවිකවම කොලජන් හැදෙන එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 25න් පස්සේ හැම අවුරුද්දකම 100%ක් විතර කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඒකයි වයසට යද්දී හැම රැලි වැටෙන්නේ, හන්දිපත් රුදාව ඇති වෙන්නේ. අපි හැමෝම බය වයසට යන එකටනේ. මේක තවත් වේගවත් කරන දේවල් තියෙනවා. එකක් තමයි අපි හිරු එළියට නිරාවරණය වීම. අපේ ඇඟේ තියෙන කොලජන් වැඩිපුරම විනාශ කරන්නේ හිරු එළියෙහි තියෙන UV කිරණ මගින්. තව එකක් තමයි අපි දිනපතා සීනි සහිත ආහාර වැඩිපුර කෑම. සීනි සහිත ආහාර වැඩිපුර කෑවහම ඒකේ කොලජන් එක්ක එකතු වෙලා කොලජන් තන්තු බිඳලා දානවා. තව දෙයක් තමයි දුම්පානය සහ නිදිවැරීම. මේ දේවල් නිසාත් ඔයාගේ හැම ඉක්මනටම වයසට යනවා. ඔයාලා දන්නවද අපේ ඇඟ ඇතුලේ කොලජන් හැදෙන්නේ කොහොමද කියලා? මේකේ ප්‍රධානතම වැඩකාරයා තමයි ෆයිබ්‍රොබ්ලාස්ට් කියන සෛලය. මේ සෛලය ඇතුලේ තමයි කොලජන් වල අමුද්‍රව්‍ය එකතු කරන්නේ. හැබැයි මෙතනදී විටමින් C නැතුවම බෑ. විටමින් C කරන්නේ අර දම්වැල් 3 එකට ලොක් කරන එක. ඔයාට විටමින් C මදි වුණොත් ඔයා කොච්චර කොලජන් බිව්වත් ඒකෙන් හැදෙන කොලජන් හරිම දුර්වලයි. හරියට සිමෙන්ති නැතුව ගඩොල් බඳිනවා වගේ වැඩක් ඒක. ඒක නිසා කොලජන් ගන්න ගමන් දෙහි, දොඩම්, නෙල්ලි වගේ විටමින් C තියෙන කෑම කන්නත් අමතක කරන්න එපා.
ඔයා කොලජන් සල්ලි දීලා ගන්නවා නම් මෙන්න මේ ටෙක්නිකල් කෑල්ල අනිවාර්යෙන්ම දැනගන්න. සාමාන්‍යයෙන් කොලජන් අණුවක් හරිම ලොකුයි. ඒක අපේ බඩවැල් වලට කෙලින්ම උරා ගන්න බෑ. ඒ නිසා ඔයා බලන්න ඕනේ ඩොලටන් ගාන ගැන. අපි සාමාන්‍යයෙන් බරමනින්නේ කිලෝග්‍රෑම් හෝ ග්‍රෑම් වලින් නේද? හැබැයි අණු වගේ පියවි ඇසට පෙනෙන්නේ නැති ඊටාම කුඩා දේවල් වල බරමනින්න මේ ඒකක පාවිච්චි කරන්න බෑ. මේ වෙනුවට විද්‍යාඥයෝ පාවිච්චි කරන ඒකකය තමයි ඩොල්ටන් කියන්නේ. සරලවම කිව්වොත් සාමාන්‍ය කොලජන් අණුවක බර ඩොල්ටන් ලක්ෂ 3ක් විතර වෙනවා. මේ නිසා ඔයා ශරීරයට පිටතින් කොලජන් ලබා ගන්නකොට ඔයා මේ ඩොල්ටන් ගාන ගැන බලන්නම ඕනේ. හොඳ තත්වයේ සප්ලිමන්ට් එකක මේ අණුවක බර ඩොල්ටන් 2000ත් 5000ත් අතරට අඩු කරලා තියෙනවා. අන්න ඒ තරම් කුඩා වුණාම තමයි අපේ බඩවැල් හරහා ඒවා ලේවලට ගිහින් හමට සහ හන්දිවලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. මොකද ඒ තරමට කුඩා වුණොත් තමයි අපේ රුධිරයට ඒක ඉක්මනින්ම උරා ගන්න පුළුවන් වෙන්නේ. ඩොල්ටන් අගය අඩුවෙන්න ඒ කොලජන් එක ඇඟට උරා ගැනීමේ හැකියාව වැඩි. මේවා කෑම විදියට ගත්තොත් කටු තම්බපු සුප්, මාළු, විශේෂයෙන්ම සම සහිත සීෆුඩ්, බිත්තර සුදු මදය සහ කුකුල් මස් වගේ දේවල් වල කොලජන් තියෙනවා. තවදුරටත් පැංගිරි කුලයේ පළතුරු, බෙරි වර්ග, තද කොළ පැහැති කොළ වර්ග, සුදු ලූණු වගේ දේවල් වලත් මේ කොලජන් අඩංගු වෙනවා. අද වෙනකොට කොලජන් කියන්නේ ලස්සන වෙන්න විතරක් පාවිච්චි කරන දෙයක් නෙවෙයි. වෛද්‍යවරු දරුණු පිලිස්සුම් තුවාල සුව කරන්න කොලජන් පටල පාවිච්චි කරනවා. ඒ වගේම අනාගතයේදී කෘත්‍රිමව අවයව නිපදවන්නත් මේ කොලජන් පාවිච්චි කරන්න පර්යේෂණ සිදු කරනවා. ඉතින් මේ හැම දෙයක්ම බැලුවම කොලජන් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි සුපිරි ප්‍රෝටීන් එකක් කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කොලජන් කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒත් ඔයා හොඳ සමක් සහ නිරෝගී හන්දි ටිකක් බලාපොරොත්තු වෙනවා නම් හොඳ කෑම වේලක් එක්ක අවුවෙන් බේරිලා අවශ්‍ය නම් නිවැරදි සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන එක ගොඩාක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.